Hi guys, ඉතින් කොහොමද ඔයාලට? ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරන් ආවේ. අරන් ආවේ කියන්නේ දැන් මාස දෙකක් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් ඒ විස්තර මම කියන්නම් ඇයි කියලා. ඉතින් බිසි වෙලා හිටියා. මම ලංකාවට යන්න හදන්නේ. පළවෙනි පාරට ෆ්ලයි කරන්න යන්නේ තනියම. දැන් තමයි වැඩ ඉවරුනේ මාර මහන්සි. ඉතින් වෙනදා වගේ නෙමෙයි මේ වැකේෂන් එක මාර ස්පෙෂල් වැකේෂන් එකක්. මගේ වීඩියෝස් බලන කට්ටිය නම් දන්නේ නැති එක. විස්තර මම ඔයාලට ඉස්සරහදී කියන්නම්. දැන් වෙලාව 8:32යි. ෆ්ලයිට් එක තියෙන්නේ පාන්දර 1 ගානකට තියෙන්නේ. බෑග් ටික ලෑස්ති කරලා දෙන නිසා ඉතින් වොෂ් එකක් දාගෙන චේන්ජ් එකක් දාගෙන එයාපෝට් එකට යන්න තමයි තියෙන්නේ. ඔන්ලයින් බෝඩින් පාස් එකක් දාගත්තා. ඇප් එකෙන් ටිකට් එක බුක් කරගත්ත හින්දා. එහෙනම් අපි යමු ඉස්සරහට. විස්තර ටික කියන්නම් මම ගොඩක් විස්තර තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට කියන්න. ගොඩ දවසකින් වීඩියෝ එකක් අරන් ආවෙත් නැහැ. වැඩි වෙලා ගන්න තු යන් බයිසිකලේ තමයි යන්නේ ගෙදරට. මොකද මේ වෙලාවේ මේ පේනවනේ ඔයාලට මේ පාර ටැක්සියක් ගත්තොත් එම සෑහෙන වෙලා යනවා. පැයක්වත් යනවා මං ඉන්න තැනට යන්න. ඉතින් ඒ නිසා මං ගත්තා මේ කරින් බයිසිකලේ. බ්ලොක් එකක් නැහැ. ඉතින් ෂේප් එකේ යන්න පුළුවන් ඉඳා. එහෙනම් යන්. මේ පේනවනේ guys බ්ලොක් එක. මාරම බ්ලොක් එකක් තියෙන්නේ මේ වෙලාවේ. 8:00 කියන්නේ ඩුබායි වල ඉතින් පාරවල් ගන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි මම චූස් කරේ බයිසිකලේ යන්න අද. ගොඩක් දවසට මම මේ කරින් බයික් එක යූස් කරනවා. ඉක්මනට ගෙදර යන්න ඕනේ guys. මාර හදිස්සියක් තියෙන්නේ එයාපෝට් එකට යන්න. මේ ගෙවල් වලින් මැසේජ් කරනවා, කෝල් ගන්නවා. ඉතින් ඔයගොල්ලෝන්ට කියන්න ඕනේ මාසේ දවස් 20ක් අපේ සුදු ලංකාවට ගිහිල්ලා. ඉතින් ඒ නිසා තමයි මම මේ පාර තනියම ෆ්ලයි කරන්නේ. එයාගේ ඩිලිවරි එකට අපි තීරණය කරා ඩුබායි වල නැතුව මේ ලංකාවේ ඩිලිවරි එක කරන්න. මොකද ගෙවල් වලින් අම්මලාත් කතා කරනවා අපිට එහෙට එන්න කියලා. ඉතින් ඒ නිසා අපි දෙන තීරණය කරා ලංකාවට යන්න. ඒ හින්දා මේ මට එයත් එක්ක යන්න විදියක් තිබුණේ නැහැ. මොකද මේ මගේ නිවාඩු ප්‍රශ්නයක් නිසා මට නිවාඩු දාගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මේ වාහන එනවා guys මට වීඩියෝ කරන්න තමයි. අද මට හම්බුනේ මේ අලුත් බයිසිකලයක්. ඉතින් ඒක ෂෝක් ඉස්සරහා මේ බෑග් එකක් දාගන්න පුළුවන්. ඒතකොට ඕනනම් ෆෝන් එක charge කරගන්න පුළුවන් මෙතන. අනික පදිනකොට ස්මූත් ස්පීඩ් එකකින් යනවා. ඉතින් අද මට පට්ට සතුටුයි. මේ කියන්න වචන නැහැ ඒකට. ලංකාවට යනවා කිව්වහම ඒ දැනනකොටත් ඒ ෆීල් එක ඒකට කියන්න වචන නැහැ. බයිසිකලේ යන්න ටිකක් අමාරුයි මේ ඉස්සර නම් මම යනකොට මේ පැත්ත හොඳට තිබුණා. දැන් මාර විදිහට කන්ස්ට්‍රක්ෂන් යනවා මේ හැම තැනම කඩලා පාරවල් වහලත් එක තියෙනවා. පාරවල් ඔක්කොම වැහිලා තියෙනවා. ගයිස් චුට්ටක් පරක් වුණා. ඔන්න මම ලෑස්ති වෙලා එළියට ආවා. මේ ටැක්සි එකක් ආවා. මේ මගේ යාළුවෙකුත් ආවා මේ මාව එයාපෝට් එකට දාන්න යන්න. Bravo Nalin, bravo. අනිත් පැත්තට ගහමුද මචං? කොහොමද? මේ අතර කරමුද? දෙකම දාන්න. බයි බයි. එහෙනම් guys ඔන්න අපි යනවා. වෙලා නැහැ ඇති. මොකද already boarding pass එකක් දාගෙන ඉන්න නිසා පොලිමින්වත් නැහැ. ඒ නිසා yes මුඩ බොරු කිව්වා. මුඩ බොරු කියලා ගෙන්න ගත්තේ මම. මොකද මේ එන්න වෙලා යන boarding pass එක දාගත්තා මම මචං. එහෙනම් ඉතින් අවුලක් නැහැ බයි. එහෙනම් online දාගත්ත boarding pass එක. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. guys මෙන්න boarding pass එක. දාගෙන තියෙන්නේ. බෑග් දාන්න ඕනනේ boarding pass එක දාගත්තට. ඒක අවුලක් නැහැ. ඒක ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ බා. එහෙනම් මචං ආය මාසෙකින් හම්බෙමු හොඳේ. මාසෙකින් නෙවෙයි දවස් 50කින් විතර. මාස දෙකයි. දැන් මාස දෙකයි. ගයිස් ඔයාලට කියන්න ඕනේ මූ මාර මේ හැපි එකක ඉන්නේ. මම මේ මගේ රූම් එකේ යතුරු මුඩ දීලා යන්නේ. ඉතින් මූ කියනවා මට මාසයක් නෙමෙයි මාස දෙකක් හරි කමන්නේ ඉඳලා එන්නලු. මම රූම් එක ගැන බලා ගන්නලු. බයන්නේ දැන් නැහැ කැමරාවක් ගහලා තියෙන්නේ මම. ඉතින් බලනවා මම මේ ඔන්ලයින් එකේ ඉන්නේ. මොකද කරන්නේ? ළමයි වටේට තියනවා. හරියටම ෆ්ලයිට් එකේ තියෙන්නේ මට 1:55ට. මම මුඩ බොරු කියලා ගෙන්නුවා මුඩක් ගාලා. මේ මුඩක් ගාලා ගෙන්නුවා මම මේ මොකද මම පරක් වෙයි කියලා. ඌ වැඩ කර කර ඉන්නවා තාම යුනිෆෝම් එකේ ඉන්නේ මේ
මොකද මම කිව්ව මුට පැය භාගයක් ඇතුළත දාවේ නැත්තම් මම යනවා මට යතුරු දෙන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් මේ හදිස්සියේ යතුරු ගන්න මේ ඉතින් ඒ හින්දා. එහෙනම් guys වැඩි කතා ඕනේ නැහැ. අපි එයාපෝට් එකට ගිහලා හම්බෙමු. එහෙනම් bye bye. guys ඔන්න අපිට ඈතින් පේනවා එයාපෝට් එක. fly dubai අද මම fly කරන්නේ fly dubai වල තමයි. yes fly dubai වල යන්නේ. guys finally යනවා ලංකාවට. උඹ ගිහින්නේ දාවේ. නෑ මේ පාර වැකේෂන් එක මේ එන්ජොයි කරන්න යන වැකේෂන් එක නෙවෙයි මචං. බේබි මේ කවදාවත් මේ වගේ වැකේෂන් එක ගිහිල්ලා නෑ මේ පළවෙනි පාරට යන්නේ. ඉමෝෂනල් වැකේෂන් එක මේ පාර. මෙයා ඔය තාත්තා කෙනෙක්ද? තාත්තේ. guys අපි බැස්සා. වෙලාවට මූ එක්කන් ආවේ. නලින් ටක් ගාලා පටවලා දීපන්. thank you මචං ඈ. මේකත් පටව. bro just wait yeah brother just wait bro eh ආතලද අම්මෝ ඇයි මචං මේ කට්ටිය යවන්නේ පැත්තට guys අපි යන්න ඕනේ gate number 2 එකකින් ඇතුළට යන්න ඕනේ අපි ඉතින් යුනිෆෝම් එක පිටින්ම මේ දාගත්ත කොල්ලව යුනිෆෝම් එක පිටින් රට යන්නේ ලංකාවට යන්නේ මචං මේක නේද මචං අපිට දැන් ඇතුළට ගිහිල්ලා මේ බෑග් දෙක කිරා ගන්න ඕනේ කිලෝ 4ට වඩා තියෙනවද කියලා මං කිරද්දි නම් තිබුණේ හරියටම කිලෝ 40ක් වගේ බලන්න ඕනේ උනාට මෙතනින් කිරලා අනික යටින් තියමුද ඕ දිරම් දෙක වඩේ උඹ දෙයියෙක් බල්ලා එක්කන් ආවේ මචං උඹ අඩේ කිලෝ 4ට යන්න එපා දෙයියෝ කිලෝ 4ට යන්න එපා 40 උඩටම ඇති ෂේප් අනේ ෂේප් කියන වට තා බර කිලෝ දෙකක් දා ගන්න පුළුවන් තාම මේ ගන්න තියෙන්නේ උඹේ කියලා උඹේ කිරගනි මොන්න හැන්ඩ් ලගේජ් කිරන්නද හැන්ඩ් එක ඔන්න හැන්ඩ් එක කිරන්න ඕනේ ගයිස් ඔන්න ඉතින් බරත් කිරාගත්ත ෂේප් 40යි ග්‍රෑම් 700ක් තියෙනවා මම හිතන්නේ එක්ස්ට්‍රා ගෙවන්න වෙයි කියලා ඉතින් මට යන්න තියෙන්නේ ඒරියා 1 එක පැත්තෙන් ෆ්ලයි ඩුබායි එකට ශ්‍රී ලංකාවට යන පැත්තට මචං එනවා දැන් අතෙන් යන්න වරි නලින් දීපං මම දාලු කරගන්න යා අර තියෙන්නේ යන්න ඕනේ ඒරියා 2 එකට 1.50 පාට තියෙන එකට බයි අන්තිම පාරට එනේ අපි යන්න දෙන්න ජයවා ගිලාම් මෙන්න ගිල කොල්ලක් ගහන්න thank you ආවට bye love you ඔන්න ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි ආවා ගේට් එක ළඟටම F8 එක ළඟට එන්න තිබුණේ ගේට් එක ළඟටත් ආවා මම වැඩ ටික ඔක්කොම ඉක්මනට කරනවා විනාඩි 15ක් විතර ගියේ තාම වෙලාව 12:05යි මේ දෙවනි පාර මම ෆ්ලයි ඩුබායි වල ෆ්ලයි කරන්නේ ලංකාවේ ඉඳලා එනකොටත් එකපාරක් ආවා ඉතින් මේ යන දෙවනි පාර බලමු ගිහිල්ලා කොහොමද කියලා අපේ සුදුවා ගිහිල්ලා ලංකාවට බලන් ඉන්නවා මම එනක ඒක මාර ෆීලිං එකක් එක ඉතින් කොහමද ලංකාවට යනවා දැන් ගයිස් මෙතන කන්න හැම KFC රිසාර්ට් ඔක්කොම තියෙනවා ඇතුලේ සාමාන්‍ය මම වෙනදාට මේ ටයිම් එකට නිදිනවා 12ට නිදිනවා දැන් 12:40යි පොඩ්ඩක් ඔළුව නිකන් විකාරයක් වගේ මේ ෆ්ලයිට් එකට නැගලා යන ගමන් නිදා ගන්න කියලා තමයි හිතන් ඉන්නේ දැන් වෙන කරන්න දෙයක් නැහැ මේ නැත්තම් හෙට මට ෆ්ලයිට් එක බුක් කරගත්තා නම් ඉතින් හෙට නිමාඩු දවසේ එහෙම ඉඳලා එන්නත් පුළුවන් ඒ වුණාට පැක් කරි කලින් ලංකාවට යන්න ඕන නිසා තමයි මේ මෙහෙම දාගත්තේ මම වැඩ ඉවර වෙලා ඉතින් දැන් වෙන කාරණා දෙයක් නැහැ යන ගමන් ෆ්ලයිට් එකේ නිදිනවා මේක තමයි හිතාගෙන ඉන්නේ දැන් ගයිස් බෑග් එක මාරු කරගත්තා මේ ආව යාළුවෙක් එක්ක මේ ඔර මාරට ඇල්ල යන්නේ ඌ කියනවා මේ බෑග් එකේ ලොකු චෙකින් ලගේජ් දාන්න ඕනේ මේක මේ ඔව් ලගේජ් එකට දාන්න ඕනේ ඔව්නේ
මං කෝ බෑග් එක ලොකු නෑ උස්සා බලන්න බර නෑ කිලෝ 6යි තියෙන්නේ. අන්තම් බෑග්. ඔන්න මගේ සීට් නම්බර් එක 9 නේ. මම හිතන්නේ ඉස්සරහින් නගින්න ඕනේ. වෙලාවට රේ. අයිස් ෆ්ලයිට් එකට නගින්න යන්නේ අපි. අපි ෆ්ලයිට් එකට නගින්න යන්නේ ඔන්න. කොහෙද මචං සීට් තියෙන්නේ? ඒක ගන්න තිබ්බ යාබයි වාසියක තිබ්බා. ගයිස් ඔන්න මම නැග්ගා ප්ලේන් එකට සීට් එකත් සෙට් කරගත්තා. කෝල් එකකින් ඉන්නේ මෙන්න. හලෝ කියන්න කට්ටියට. මොකද්ද? නිදාගන්න නැද්ද දැන් ඔයා? නිදියන්නේ නැද්ද සුදු? ගයිස් ඔන්න දැන් තමයි මේ ප්ලේන් එක පොඩ්ඩක් ටේක් ඔෆ් කරන්න මේ රනවේ එකට ගන්න හදන්නේ. එයා බලාගෙන ඉන්නවා. එපාර නම් ගත්ත සුදු ආයෙත්. එපාර නොන්නේ යනවා සුදු උඩට. උඩට සූටෝ කඟකුලට සරණයි නම් දැන්න සිග්නල් නැති වෙයි. ටටා බයි. තාම සිග්නල් තියෙනවද ආඩ? තව කන දෙකක් තියෙනවා. උස්සනවා බලන්න. ගයිස් ඉතින් ඔන්න ෆ්ලයිට් එක උඩට ගත්තා. මාර ලස්සනයි මේ එළිය ඔයාලට පෙන්වන්න. වෙනේ දන්නේ නැහැ මොකද මගේ ගාව zoom lens එකක් නැහැ. ඔන්න ඔය වගේ තමයි පේන්නේ. මාරම ලස්සනයි එළිය. මේ හරිය තියෙන බච් කලිෆයි. එහෙනම් ගයිස් මම පොඩි ඇලර්ට් එකක් දානවා. මේ පස්සේ හම්බෙමු වෙනවා. පොඩ්ඩක් නිදා ගන්න ඕනේ මොකද මාර මාන්සලා ඉන්නේ මම ඉනි වැඩ කරලා. එහෙනම් මේ යන ගමන් ඒ හින්දා මේ කැමරේ වෙලාවට ඇහැරිලා හම්බෙමු වෙනවා. ආම්බුරට ගන්න ගමන් තියන්නේ අපි. එහෙනම් මම නිදා ගන්නවා ගයිස්. good night. Hey guys, කොහොමද ඉතින් මොන්න මම පොඩි alert එකක් දැම්මා. ඇහැරුණා මේ ඒගොල්ලෝ කැම දුන්නා. ඉතින් ඒකට ඇහැරුණා. මම ඔයාලට පෙන්නන්න මොනවද දීලා තියෙන්නේ කියලා. ඉතින් guys මොන්න ඔහොම තමයි කැම දෙන්නේ අපිට. ඉතින් ඔම්ලට් එකකුත් එක්ක පොඩි කරි එකක් ස්වීට් පොටේටෝ තියෙනවා. ආව දෙනවා මෙතන මික්ස් ෆෘට් එකක්, එතකොට බ්ලූබෙරි යෝගට් එකක්, බන් එකක් තියෙනවා. බටර් එකක් දීලා දෙනවා, වතුර එකක් දීලා දෙනවා. කැමටික සුපිරි ඉතින් කියන්න එහෙම වරදක් නැහැ. and guys කාලය මොන මම අබව නිදා ගන්න හදන්නේ. මාර දෙනි මතක ඉන්න මොකද මේ නිදාගත්තේ නැත් දවසක් ඉතින් ඒ නිසා. මම යනකම් නිදා ගන්න කියලා කල්පනාව. ඒ වුණත් මම ෆ්ලයිට් එකට බෑලා. ඔයගොල්ලෝ කොහොමද? ජයවා. guys ඔයාලට බැනඳ මට පෙන view එක දැන් මම ජීවිතේ පළවෙනිටම දකින්නේ මේ වගේ ලස්සන view එකක්. අල්ලේ බලාපොරොත්තුින් අපි යන්නේ දැන්. පැත්තෙන් ඉර එනවා ලස්සනට. wow
අම්මෝ ගයිස් හොඳටම වෙලා ගියා. වෙලාව 10:00 ඔන්න. ගියා වොෂින් මැෂින් එකක් ගන්න අපේ සුදුවට. ඉතින් ඔන්න වොෂින් මැෂින් එකකුත් ගත්තා. ඒකයි ගොඩක්ම වෙලා ගියේ. මේ ඔක්කොම අරගෙන දැන් ඔන්න එළියට යන්න හදන්නේ මම. තවත් තියෙනවා කොලයක් දීලා මේ පොඩි සයින් එකක් දාගන්න. ඒකත් දාගෙනම එන්නම් ගයිස්. අම්මෝ මෙච්චරලා හිටියම එයාපෝට් එක පැය භාගයෙන් පැයෙන් නැත්තම් එළියට යනවා. කොලයක් දුන්නා ඒකත් කොහෙද දාගත්තද දන්නේ නැහැ. ෆක් යා. ඉස්සු ඇදුනා සුදු එපා වුණා. එපා කියන්නේ එපාම වුණා සුදු. ගත්තා. දෙන්නේ මොන ඩ්‍රෝන් බලන්නකෝ වෙලාව කීයද කියලා මේ ඩ්‍රෝන් එකේ දෙන්නේ නැත්තේ. රෙජිස්ටර් කරලා තියෙන්නේ මේ ෆ්ලයි කරන්න විතරලු. ෆ්ලයි කරන්න විතරයි කියන්නේ. දැන් මෙතනින් කස්ටම් ක්ලියර් කරන්න නෙමෙයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. ටිකතර ගිය අවුරුද්දේ අපි ආල උඩින්ද? ගිය අවුරුද්දේ බැලුවේ නෑනේ මේ පාර මේක නිසානේ බැලුවේ. මගේ මූඩ් එක එහෙම කෑව සුදු. උඩ එකනේ මල්. ඒකින්ද වොෂින් මැෂින් එකට මේ ගාන වැඩි නිසා එලවුන්ස් එක තියෙන 1000 ගානක් නේ. තාම මම මොනවා හරි හොරෙන් දාගෙන යනවද කියලා බලන්න බෑ මම බෑක් චෙක් කරා මැෂින් එකට දාලා. නැත්තම් ග්‍රීන් එකේ මම එන්නේ නැත්තම්. ඒක මේක නිසා තව තියෙනවද කියලා බැලුවා ඇතුලේ. හලෝ. අන්න මම මගදී තමයි අපේ vlog එකට join වෙන්නේ. අපේ සුදුව දැන් තමයි අපි පික් කරගත්තේ. mood එක සම්පූර්ණයෙන්ම bad mood වෙලා තියෙන්නේ. දැන් වෙලාව කීයද කියලා දන්නවද ඔයාලා? කියන්නේ පවසන්න. දැන් වෙලාව 1:00යි. උදේ 8යි ඉන්න. උදේ 8:38ට අපිට මෙයා මේ එනවා කියලා තිබ්බේ. අපි 8 ඉඳලා එයාපෝට් එකේ හිටියා. කොහොම හරි එළියට එනකොට 12:20යි වෙලාව. කිතුවක් නැති හිතා ගන්නවත් බැරි විදිහට මේ ප්‍රශ්න ගොඩකට මුණ දෙන්න ඕන ඇත්තටම කිව්වා. ඔක්කොම එළියට ඇදලා සෑහෙන විකාරයක් කරා. ඉතින් ඩ්‍රෝන් එකකුත් තිබිලා ඒකත් එතනටත් එහෙම ප්‍රශ්නයක් ආවා. ඉතින් ඒ විස්තර ඔක්කොම කියන්න කිව්වොත් දැන් මේ වීඩියෝ එක මේ ඉවර කරන්න වෙන්නේ නැහැ අපිට. ඉතින් ඔයාලට මතක ඇති අපි දෙන්නගේ ඩ්‍රෝන් වීඩියෝ එක අපි ගොඩක් අයට කිව්වා මෙහෙම තමයි ඩ්‍රෝන් එක අරන් එන්න ඕනි කියලා. ඔන්න කොහොම හරි ඒකේ තිබ්බ මොකක් හරි අඩුපාඩුවක් නිසා අපේ ඩ්‍රෝන් එකත් ගත්තා එයාපෝට් එකේ. ඒක මෙතන මේ මම අපි මේ පාරේ එද්දි මම වොෂින් මැෂින් එකකුත් ගත්තා. ඉතින් ඒකත් එක්ක මම ඔයාලට විස්තරේ කියලා හරියටම දාන්නම් ගෙදර ගිහිල්ලා වීඩියෝ එකක් මේ පොඩක් රිෆ්‍රෙෂ් වෙලා දාන්නම් වීඩියෝ එකක්. මොකද දැන් පට්ට මහසි. ඉතින් වීඩියෝ කරන්න තිබ්බ මූඩ් එක සම්පූර්ණයෙන්ම නැතුව ගියා. එන්න ඕන තැනින් නෙමෙයි මාව එව්වේ. නිකන් මාව හොරියට දාලා එවුවා වගේ. පොලිසිය ඉන්න තැනින් මම එව්වේ තවසාන්න එළියට. අපි අලුත් වීඩියෝ එක අනිවාර්යෙන් අරගෙන එන්නම් ඩ්‍රෝන් එකට මොකද උනේ කියලා. අපේ වීඩියෝ බලන යාළුවන්ටත් ඒක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් එහෙනම් ඔන්න අද අපි දෙන්නගේ වීඩියෝ ගොඩක් අරන් එන්නම් ඉස්සරහට. එහෙනම් හැමෝටම සුබ දවසක්. බයි බයි.